2008 A level combined maths paper එකේ applied ගානක් සාකච්ඡා කරන්න යනවා. හරි? applied paper එකේ ආපු ප්‍රවේග කාල ප්‍රස්ථාර ගාන. පුතේ මෙහෙම කතාවක් කියන්නේ. දුම්රියක් ඍජු මාර්ගයක ඒකාකාර පැයට කිලෝමීටර් v ප්‍රවේගයෙන් සාමාන්‍යයෙන් ගමන් කරයි. හරි? මාර්ගයේ ඉදිරි අලුත් වැඩියාවක් නිසා දුම්රියේ d දුරක් ඒකාකාර මන්දරකින් ගොස් පැයට කිලෝමීටර් u ප්‍රවේගයක් දක්වා ප්‍රවේගය අඩු කරගන්න. හරිද? සාමාන්‍යයෙන් දුම්රියක් ගමන් කරන වේගය ප්‍රවේගය v ලු. හරි? මාර්ගයේ ඉස්සරහා අලුත් වැඩියාවක් නිසා ඒ v වේගයෙන් යන්න බැරි හින්දා වේගය පොඩ්ඩක් අඩු කරගන්නවා u දක්වා. ඒ අඩු කරගන්නට සිම්පල් d කාලයක් ගිහින්. sorry අඩු කරගද්දී දුම්රිය d දුරක් ඉස්සරහට ගිහිල්ලා මන්දරයෙන් ගිහිලා තියෙනවා. ප්‍රවේගය අඩු කිරීමක්. ඊට පස්සේ ඒ u ප්‍රවේගයෙන් මාර්ගයේ අලුත් වැඩියාවක් කෙරෙන 2d දුර චලනය වේ. ඒ u ප්‍රවේගයෙන් 2d දුරක් චලනය වෙනවා. අර අඩු කරගත්ත ප්‍රවේගය. ඊට පස්සේ තෝරණය වෙන්න පටන් ගන්නවා. 3d දුරක් තෝරණය වුණාලු ආයෙත් ඒකලා අර v ප්‍රවේගයෙන් නැවත ලබා ගන්නවා. හරි? කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අරින්නලු මාර්ගයේ අලුත් වැඩේ නිසා අපතේ ගිය කාලය ඔන්න ප්‍රකාශ කරන් පෙන්වන්න කියලා කරනවා 2008 ආපු ප්‍රවේග කාල ප්‍රස්ථාර ගාන. සාමාන්‍යයෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගානක් එන්නේ සාපේක්ෂ චලිතය ගානත් එක්ක ඇප්ලයිඩ් පේපර් එකේ රචනා පේපරේ පළවෙනි ගාන සාමාන්‍යයෙන්. හරි? බලන්න පුතේ කියන කතාව ආය පාරක් බලමු. රූපසරණ මෙහෙම එන්න ඕනේ. මෙයා v ප්‍රවේගයෙන් යනවා පුතේ. සාමාන්‍යයෙන් මෙයා යන්නේ පුතේ v ප්‍රවේගයෙන් පැය කිලෝමීටර. ඊට පස්සේ මෙතන මන්දනය වෙන්න පටන් ගන්නවා ගිහිල්ලා මේ ප්‍රවේගය u දක්වා අඩු කරගන්න. ඒතකොට d දුරක් මෙයා මන්දනය වෙනවා. හරි? සිම්පල් d දුරක් දක්වා මන්දනය. ඒකල මේ u ප්‍රවේගයෙන් ඒකාකාරව ගමන් කරනවා. හරි? u ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් 2d දුරක් යනවා. හරි? ඒතකොට මේ u කියන්නේ v ට වඩා අඩු වගයක්. ඒකල මොකද කරන්නේ? ආයෙත් පූර්ණ වෙනවා 3d දුරක්. ඒකල නැවත ආයෙත් අර v ප්‍රවේගය ලබා ගන්න. හරි? 3d දුරක් පූර්ණ වෙලා v ප්‍රවේගය ආයෙත් ලබා ගන්න. හරි. එතකොට ප්‍රස්ථාරය නම් එන්න ඕනේදී පැහැදිලිද? හරි? එහෙනම් ප්‍රස්ථාරය එන්න ඕනේ බලගන්න. හරි? නැවත මේ පැත්තට ප්‍රවේගය මේ පැත්තට කාලය. කාලය හරි? කාලයතර පැය වලින් මේක තියෙන්නේ. ප්‍රවේගයේ km ඍණ 1. චලිත අවස්ථා තුනක් තියෙනවා මුලින්ම මොකද v ප්‍රවේගයක් තිබ්බලු මේකට. v ප්‍රවේගයක් තිබ්බලු ඊට පස්සේ මේක මන්දනය වෙනවා. එහෙනම් මන්දනය කියලා කියන්නේ ඍණ ත්වරණයක්. හරි? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමයෙන් ලැබෙන්නේ ත්වරණය. එහෙනම් අනුක්‍රම ඍණයි කියලා කියන පුතේ බෑවු මේ පැත්තට. හරි? කරලා ගිහිල්ලා මේ ප්‍රවේගය අඩු කර ගන්නවා පුතේ u දක්වා. හරිද? එතකොට ඒකලා ඒ u ප්‍රවේගයෙන් 2d දුරක් යනවා. හරිද? ඊට පස්සේ ආයෙත් තූරණය වෙනවා. තූරණය වෙලා නැවතත් අර v ප්‍රවේගයෙන් පුතේ ලබා ගන්නවා. හරි? අර v ප්‍රවේගයෙන් නැවතත් ලබා ගන්නවා. එතකොට මන්දනය වුණා පුතේ d දුරක්. ඒකාකාර ප්‍රවේගයෙන් ගියා 2d දුරක්. ඊට පස්සේ ආයෙ 3d දුරක් තූරණය වුණා. ආයෙත් අර v ප්‍රවේගය ලබා ගන්නවා. නම් මෙන්න මේ උසත් v. හරි? ප්‍රවේග කාල ප්‍රස්ථාර පුතේ කොහොම එන්න ඕනේ. හරිද? ප්‍රස්ථාර කොහොම එන්න ඕනේ. එතකොට මෙයාලා කියන්නේ සාමාන්‍ය චලිතයක් සමග සැසඳෙන්නේ. සාමාන්‍ය චලිතය කියලා කියන්නේ දැන් මෙයා සාමාන්‍ය යන ප්‍රවේගය කීයද? පැයට කිලෝමීටර v. v ප්‍රවේගයෙන් ගියා නම් මෙච්චර කාලයක් යන්නේ නැහැ නේ පුතේ. හරි? v ප්‍රවේගයෙන් ගියා නම් උච්චර කාලයක් යන්නේ නැහැ. හරිද? අපි ගමු මන්දනයේ වෙච්ච දුර කාලය t1යි කියලා ඒකාකාර ප්‍රවේගයෙන් ගියපු කාලය t2යි කියලා ගමු. තූරණය වෙච්ච කාලය t3යි කියලා ගමු. එතකොට ඇත්තටම ගියපු දුර 6යි d. හරි? යන්න තියෙන දුර 6යි d. එතකොට මේක මන්දනය වෙලා ඒකාකාර ප්‍රවේගය කියලා ආයෙ තූරණය වෙන්න ගියාම අර ඒකාකාරව v ප්‍රවේගයෙන් යනවට වඩා වැඩි කාලයක් යනවා. හරි? ඒතකොට අපතේ යන කාලය ඔන්න ප්‍රකාශ කරන් පෙන්නන්න කියලා කියන්නේ. හරි?
අපතේ යන කාලේ මෙන්න මේ ප්‍රකාශයෙන් පෙන්නන මොකද්ද 2d බෝඩේ වල කියන්න 2d වතාවක් v ඍණ u v ධන 3i u බෙදීම u v ධන u ධන v අපතේ යන කාලේ මෙන්න මේක කියලා ඔප්පු කරන්න. හරි. එහෙනම් අපතේ යන කාලය කියලා කියන්නේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ තියෙන කාලයෙන් සාමාන්‍ය දවසක යන කාලෙ මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. එතකොට අපතේ යන කාලේ ලැබෙනවා. මොකද මේ මාර්ගයේ අලුත් වැඩියාව හින්දානේ මෙහෙම උනේ. නැත්තම් මෙයා සාමාන්‍යයෙන් 6යි d දුර v ප්‍රවේගයෙන් යනවා. හරි. එතකොට යන කාලයට වඩා අර මන්දනය කරලා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහලා ආයෙ තූර්ණය වෙන්න ගත්තාම යන කාලේ වැඩි. එතකොට කාල දෙක අතර වෙනස තමයි අපත යන කාලය කියලා කියන්නේ. හරි. එහෙනම් අපි මෙතනින් මුලින්ම t1 t2 t3 හොයාගෙන ඉන්න ඕනේ. දන්නවද ඒකාකාර මොකද මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ශ්‍රේෂ්ඨ ඵලය වර්ගඵලය මේ x අක්ෂයත් එක්ක සෑදෙන වර්ගඵලයෙන් ලැබෙන්නේ මොකද්ද ඒකේ චලිතයට ගත වෙච්ච කාලය. හරි. දැන් මෙතන ත්‍රිපීසියමන්නේ තියෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේකේ වර්ගඵලය මොකද d. d සමානයි මොකද්ද? සමාන්තර පාද දෙකේ එකතු u ධන v. හරි. u ධන v බෙදීම 2යි ගුණ කිරීම ලම්බ කොස ගැන t1. එතකොට t1 කියලා කියන්නේ හරස් තුන කරොත් 2යි d බෙදීම u ධන v. ඊට පස්සේ මේ කොටසේ වර්ගඵලය 2යි d. හරි ඒක ඍජු කෝණාශ්‍රයනේ. එහෙනම් දිග ගුණ කිරීම පල්ල. ඒ කියන්නේ u ගුණ කිරීම t2. හරි. u ගුණ කිරීම t2 තමයි වර්ගඵල දිග වර්ගී පල්ල 2යි d ට සමානයි. එහෙනම් පුතේ t2 කියලා කියන්නේ 2යි d බෙදීම u. ඊට පස්සේ මේ එතන තියෙන්නේ ත්‍රපීසීමක්. එතකොට සමාන්තර පාද දෙක තුන u ධන v. හරි. ඒතර ඒතර වර්ගඵල කියන්නේ 3යි d. විස්ථාපනයේ 3යි d සමානයි u ධන v. සමාන්තර පාද දෙකේ දිග එකතු ගුණ කිරීම ලම්බ කුස t3. හරස් තුන කරොත් 6යි d සමානයි u ධන v. වතාවට t3. එහෙනම් එතන කාලේ ඉන්නේ මොකද උදේ 6යි d බෙදීම u ධන v. එහෙනම් මේ මාර්ගයේ අබලන් වීම නිසා ගත වෙච්ච මුළු කාලය කියලා කියන්නේ t1 ධන t2 ධන t3. හරි. එහෙනම් අපි හොයන්න ඕනේ මුලින්ම t1 ධන t2 ධන t3 කියන්නේ කීයද කියලා. හරි. t1 කියලා කියන්නේ මොකද්ද? 2යි d බෙදීම u ධන v. t2 කියලා කියන්නේ 2යි d බෙදීම u. t3 කියලා කියන්නේ 6යි d බෙදීම u ධන v. හරි. එතකොට අපිට පුළුවන් උතනින් මුළු කාලය ලබා ගන්න. හරි. මෙතන සජාතිය දෙන්නෙක් ඉන්නවා මේ හරය සමාන දෙන්නෙක් ඉන්නවානේ. එතකොට මෙතන එක තුල 8යි d යට u ධන v එනවා. හරිද? එතකොට අපිට පුළුවන් ඒකෙන් ඒකට මේක එකතු කරනවා. එතකොට t1 ධන t3 මුළු කාලය ලැබෙනවා. ඒකෙන් සාමාන්‍ය දවසක තියෙන යද්දි ගත වන කාලය මොකද කරන්නේ? අඩු කරනවා. එතකොට මෙන්න මේ උත්තරේ එන්න ඕනේ. හරි. මම මේක තාටිය සුළු කරන්නම්. හරි. එහෙනම් අපිට t1 ධන t2 ධන t3 ගන්න පුළුවන්. මෙතන 2යි d 6යි d කියලා කියන්නේ 8යි d. 8යි d යට u ධන v. එතන තියෙන්නේ 2යි d යට u ධන v. හරි. 2යි d යට u. හරි. 2යි d යට u. එතන සුළු කරන කලින් සාධකයක් ගන්න පුළුවන් 2යි d ගන්න පුළුවන් පිටට. එතන ගත්තොත් 4 යට u ධන v. එතන 1 යට u. එතකොට 2යි d වතාවක් එතන 4යි u. එතන ගුණ පුතේ u ධන v. සමානයි යට u වතාවක් u ධන v. එතකොට එන්නේ 2යි d වතාවක් 4යි u කියලා කියන 5යි ධන v යට u වතාවක් u ධන v. එහෙනම් ඕක තමයි මාර්ගයේ අබලන් වීම නිසා ගත වෙච්ච මුළු කාලය. හරි. මන්දරෙන් ගිහිල්ලා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා තූර්ණය වෙන්න ගත්ත මුළු කාලය තමයි මේ තියෙන්නේ. හරි. එතකොට සාමාන්‍ය දවසක යනවා නම් මෙයා මුටම ගතන කාලය කොච්චරද? කාලය කියන්නේ මොකද්ද? කාලය කියන්නේ මොකද්ද? දුර බෙදීම වේගය. 6යි d දුරක් යන්න දිනවා කොච්චරකින්ද b ප්‍රවේගය. හරි. b ප්‍රවේගයෙන් යනවනේ මන්දනය කර කරත් ඒකාකාර ප්‍රවේගයෙන් ආය තූර්ණය කර ඉන්නේ නැහැ. හරි. එතකොට යන කාලය මේ කාලයට වඩා පුතේ අඩු කාලයක්නේ. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. හරි. එහෙනම් මේ කාලේ ඒක අඩු කරොත් එහෙම අර කාලාන්තරය ලැබෙනවා. ඒ කියන්නේ අපතේ යන කාලය ලැබෙනවා. රයිට්.
වෙලා වීඩියෝ එක නතර කරලා වැඩි කරගන්න. හරි මම බෝඩ් එක මගම ගන්න හදන්න වෙන්නේ. හරි එහෙනම් අපතේ යන කාලේ හොයන්න නම් අපි මෙන්න මේ කාලයෙන් අඩු කරන්න. කාගෙන්ද? 2යි d වතාවක් 5යි u ධන b බෙදීම u වතාවක් u ධන b. ඕකෙන් අඩු කරන්න ඕනේ. සාමාන්‍ය චලිතය යනවා නම් 6යි d ධ්‍රුවයක් 6යි d ධ්රුවයක් යන්න තියෙන පුතේ b ප්‍රවේගය. එහෙනම් දුර බෙදීම වේගය. හරි. ඒතර මේක සුළු කරන්න කලින් අපිට සාධකයක් ගන්න පුළුවන් පුතේ මෙතනින් 2යි d ගන්න පුළුවන් අපිට. ඒතර අපිට සුළු කරන්න ලේසි. හරි. 2යි d පදයක් ගත්ත ගමන් පිටට මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද? 5යි u ධන b. මෙතන ඉන්නේ u වතාවක් u ධන b. මෙතන 6න් දෙකක් ගත්තාම 3යි d ගියා 3 යට b. එතන 2යි d වතාවක්. එතන පොදු හරය ඉන්නේ u v වතාවක් u ධන v. එතකොට u ට u කැපෙනවා u ධන v ඉතන මේ v ගෙන් මෙහා ගුණ වෙනවා. v ගෙන් ගුණ වෙනවා 5යි u ධන v. මේ v ට v කැපෙනවා. එතන 3ෙන් ගුණ වෙනවා. කවුද? u වතාවක් u ධන v. right. එතකොට 2යි d ඊට පස්සේ 5යි uv ධන v වර්ගය 3යි u වර්ගය 3යි uv බෙදීම uv වතාවක් u ධන v. right. එතකොට ඔක සුළු කරලා මෙන්න මේ උත්තරය අරන් පෙන්නන්න බෑ. තව පියවරක් සුළු කරමුයි මේක ලියන්න පුළුවන්. 2යි d වතාවක් එතන දිනවා v වර්ගය 2යි uv ඊට පස්සේ ඍණ 3යි u වර්ගය. හරි. එයා බෙදීම uv වතාවක් u ධන v. right. දැන් අපිට ඕක සාධක කරන්න පුළුවන්. මේ සාධක කරන්න පුළුවන්. 1 වරක් 3 3 කියන්නේ ඍණ 3යි. ඍණ 3 ගන්න පුළුවන් මැද 2 හදන්න 3 වරක් 1 කියලා. හරි. එහෙනම් 2යි d වතාවක් v වර්ගය 3යි uv ඍණ uv ඍණ 3යි u වර්ගය. එයා බෙදීම uv වතාවක් u ධන v. හරි. ඒ 2යි d වතාවක් ඉතින් ගන්නවා සාධකයක් b පිටට. මේ උත්තරෙන්න උනේ. එතකොට පුතේ මොකක්ද එන්නේ? v ධන 3යි. මෙතෙන් ගන්නවා ඍණ u පිටට. එතකොට මොකද එන්නේ? v ධන 3යි. ඒක බෙදීම uv වතාවක් u ධන v. වරහන ඊට පස්සේ එනවා 2යි d වතාවක්. මෙතන සාධක දෙක හරින එක සාධකයක් කරන මොකද? v ඍණ u. v ඍණ u. අනිත් එක යනවා v ධන 3යි. එයා බෙදීම uv වතාවක් u ධනයි. ඉතින් හරියට අදහස් තේරුම් ගන්න ඇප්ලයිඩ් කියන්නේ ඒකයි. අපි ඉගෙන ගත්ත දේ ඇප්ලයි කරන්න පුළුවන් වෙන හරියට. ඉස්සරලා මේ චලිතය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි. මෙතන ප්‍රස්තාරයේ එන විදිය වරද්ද ගත්තොත් අර සාමාන්‍ය අර ප්‍රශ්න අහන විදිය බලන්නකො. සාමාන්‍ය චලිතයේ සමග සැසඳීමේදී අපතේ යන කාලය කියද්දී දැන් ළමයාට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. හරි. සාමාන්‍ය චලිතයේ යද්දී ගත වෙනවට වඩා මෙච්චර වැඩිපුර කාලයක් ගත වෙනවා මේ මාර්ගය අවහිරතාවය නිසා. ඒ අපතේ යන කාලය තමයි හේතුව. හරි. ඇප්ලයිඩ් ගාන අහන්න. සුළු කිරිලි එනවා. දිගට ඒ සාමාන්‍යයි. හැබැයි කියන කතාව මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මොකක්ද මේ සංසිද්ධිය කියලා තේරුම් ගන්න පුළුවන්. right. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනට මම හම්බ වෙනවා. හරි ස්තුතියි.